ඒ වෙලාවේ ඇත්තටම මේ අම්මගේ ජීවිතේ බේරගන්න මට කතා කරන්න මට ඇත්තටම හැකියාවක් ලැබුණා. මම ඇත්තටම එතකොට මේ ඩිප්ලෝමා එකත් කරලා සියලුම දේ කරලා ලොකු අවබෝධයක් අවධානයක් වෙනදාට වඩා පෙර පාසලේදී ඒ දරුවන් ගැන දෙමව්පියෝ ගැන ලොකු මට අවබෝධයක් තිබුණ නිසා මම ඇත්තටම මේ අම්මට කිව්වා අම්මා මේ වෙලාව දැන් ඇත්තටම මේ අම්මා ඉන්නදි කොහෙද කියනවත් මම දන්නේ නැහැ ඇත්තටම. මේ කියන්න යන්නේ නම් වෙනස්ම අත්දැකීමක්. මම මේ මෑතකදීම මම ලැබපු අත්දැකීමක්. මට දැන් මාස 2කට වගේ උඩදී එක මගේ දරුවෙක්ගේ අම්මා කෙනෙක් මට හැන්දෑවේ 6ට විතර වගේ කෝල් කරලා ඒ අම්මට මං හලෝ කියනකොටම අම්මා අඬන්න ගත්තා. ඇඬුවා දැන් මට තේරුණා මේ අම්මට ලොකු ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඒ අම්මා මම දැක්කේ ඒ දරුවාව ඉස්කෝලේට බාර දෙන්න ආපු දවස විතරයි. එතනින් එහාට ඒ අම්මා ආවේ නෑ. හැබැයි ඒ අම්මා මං දරුවට කරන්න කියන කිසිම වැඩක් කරලා එවන්නෙත් නෑ. දරුවාගේ හැමදාම මම දකින්නේ දරුවාගේ පසුබෑමක්. දරුවා ඉදිරියට මට අරගන්න බැරුව ගියා. දරුවා ඉස්කෝලේ ආවත් හැබැයි හරි ආදරේ හොයනවා. මගේ අස්ස රිංගගෙන මගේ සාරි පොට අස්ස රිංගගෙන එහෙම ඉඳගෙන යා හිටපු ගමන් අම්මේ කියලා කතා කරනවා තාත්තේ කියලා කතා කරනවා. මට අර ගොඩක් ආදරේ හොයනවා කියන එක මට තේරුණා. හැබැයි මට ඒ ගෙදර තිබුණ ප්‍රශ්නේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. මොකද ඒ අම්මා මායික කතා කරලා තිබුණේ නැති නිසා එහෙම ආවේ නැහැ. අම්මව දැකලා තිබුණෙත් නැහැ. මට කොටින්ම අම්මා කවුද කියලා මතක තිබුණෙත් නැහැ. දරුවා විතරයි මට දැකලා තිබුණේ. ඊට පස්සේ අම්මා කතා කරලා මට දරුවාගේ නම කියලා ටීචර් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා හරි අම්මා ඔයා කතා කරන්න. මම හිටපු තැනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මං ඒ අම්මත් එක්ක කතා කරද්දී ඒ අම්මා ගෙදර ප්‍රශ්නයක් යාමට ලොකු ප්‍රශ්නයක් ඔයාගේ මහත්තයාගේ පොඩි ප්‍රශ්නයක් කියලා. යාට දැන් ජීවිතේ නැති කරගන්න මම තැනට ඇවිල්ලා මට ඉන්න බෑ ටීචර්. මම දැන් එකපාරටම මට ටීචර්ව මතක් වුණා. මම ටීචර්ව දන්නේ නැති වුණාට මට ටීචර්ව මතක් වෙලා මම මේ ටීචර්ට කතා කරේ ටීචර් මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ටීචර් මට තේරෙන්නේ නැහැ කියලා. එයාගේ අනිත් බබාට අවුරුදු 2මාරයි මේ බබාට අවුරුදු 5යි. ඉතින් ඇත්තට මේක බලපුවම ඒ වෙලාවේ ඇත්තට මේ අම්මගේ ජීවිතේ බේරගන්න මට කතා කරන්න මට ඇත්තටම හැකියාවක් ලැබුණා. මම ඇත්තටම එතකොට මේ ඩිප්ලෝමා එකත් කරලා සියලුම දේ කරලා ලොකු අවබෝධයක් අවධානයක් වෙනදාට වඩා පෙර පාසලේදී ඒ දරුවන් ගැන දෙමව්පියෝ ගැන ලොකු මට අවබෝධයක් තිබුණ නිසා මම ඇත්තට මේ අම්මට කිව්වා අම්මා මේ වෙලාව දැන් ඇත්තටම මේ අම්මා ඉන්නදි කොහෙද කියනවත් මම දන්නේ නැහැ ඇත්තටම. එයා ඉන්නේ කොහෙද? ඒ අම්මා මම ඉන්න මගේ ගෙදර තියෙන්නේ කොහෙද කියන එකවත් දන්නේ නැහැ. එහෙම ලොකු සම්බන්ධතාවයක් තිබුණෙත් නැහැ. මම ඒ අම්මට කිව්වා පොඩ්ඩක් ඉවසන්න අම්මා. ඔයාට මම දැන් ඇත්තටම මට කරන්න පුළුවන් හරිය කරලා මම එතනින් එහාට ඒ අම්මව තව තැනකට මම යොමු කළ යුතු වෙනවා. මොකද ඒ අම්මගේ තියෙන ප්‍රශ්නේ ඒ තරම් විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා මම ටක් ගාලා අම්මට කිව්වා අම්මා ඔහොම ඉන්න අම්මා හෙට උදේ 9 වෙනකම් පොඩ්ඩක් ඉවසන්න. මං අම්මගේ ප්‍රශ්නෙටත් මං උත්තරයක් මං අම්මට ලබලා දෙන්නම් කියලා මම ටක් ගාලා එයාට කතා කරලා අම්මා දැන් දරුවෝ වෙනුවෙන් ඉවසලා පොඩ්ඩක් ඉන්න. එහෙම කියලා අම්මගේ හිතත් සනසලා කොහොම හරි අම්මා වේතනින් නතර කරලා ඒ ජීවිතේ නැති කරගන්න තැන මම නතර කරලා මං අඳුරන වෙනත් කවුන්සලින් කරන කෙනෙක්. මොකද ඒ අම්මට බැහැයි කිව්වා කවුන්සලින් ගන්න මුදල් ගෙවීමේ ප්‍රශ්නිකුත් තිබුණා. මම තව වෙනත් කෙනෙකුට කතා කරලා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට උදව් කරන්න මේ වගේ කෙනෙක්. අනේ මට පොඩ්ඩක් මේ වගේ අවස්ථාවක් දෙන්න කියපුවාම මම ටක් ගාලා කතා කරලා ඒ අම්මව ඊළඟ දවසේ උදේ 9 වෙනකොට මම එතනට මම යොමු කරලා ඒ අම්මගේ ජීවිතෙත් බේරලා ජීවිතෙත් වෙනස් කරා. ඒ අම්මට තාත්තා නැතුව දරුවෝ හදා ගැනීමට කොහොමද කියන එකත් මම එයාට විස්තර කරලා ඒ දීලා ඒ තැනට යොමු කරාට පස්සේ ඒක ඉවර වෙලා ඒ අම්මා ආපහු මට කතා කරලා ස්තුති කරා. මම දන්නේ නැහැ ටීචර් මට මතක් වුණේම ටීචර් විතරයි මට ඊයේ රෑ මම මේ සිද්ධිය වෙනකොට මම ඒ නිසයි ටීචර්ට කතා කරේ ටීචර් මට කරපු මේ උදව්ව මට දෙවියෙක් හා සමානව මට මේ ටීචර්ව මට දැන් මැවෙනවා මගේ ජීවිතේ බේරුවා මගේ ළමයි දෙන්නට අම්මා කෙනෙක් ඉතුරු කරලා දුන්නා. ඒ නිසා මම ටීචර්ට ගොඩක් ස්තුති වෙනවා කියලා. එයා ඇත්තට මෙතන කවුන්සලින් අරගෙන එයාට ජීවිතය ගැන ආසාව මම මොකක්ද ඉදිරියට කරන්නේ කියන තැන තමයි එයාට දීලා තිබුණේ. එයා ඊට පස්සේ මම ඇත්තට මේ යොමු කරනකොට මෙයාගේ ප්‍රශ්න කියන්නේ නැතුව යොමු කරේ. එයාට නැත්නම් මම ප්‍රශ්න කිව්වොත් ඒ උත්තර දෙන කෙනා කොයි විදිහට උත්තර දෙයිද කියලා දන්නේ නැති නිසා මම එයාට කිව්වේ නෑ මෙහෙම එකක් තියෙනවා මේ මගේ දෙමව්පියෙක් ඒ නිසා පොඩ්ඩක් ඒ අම්මට උදව්වක් වෙන්න කියන එක විතරයි මම එයාට කියලා දුන්නේ. හැබැයි ඒ අම්මා මං ආපහු මට ඉස්කෝලේ යනකම් බලාගෙන ඉඳලා ආපහු කෝල් කරලා ආපහු මට ඇවිල්ලා ඒ විදිහට කියලා එයා ස්තුති කරලා ගියා. දැන් මං එයාව ටික ඒ කරන්න ඕන විදිහට ඒ අම්මව පොඩ්ඩක් මේවා කරගෙන ඇත්තටම ඒ අම්මට මට හරි සන්තෝෂයි. මම ජීවිතයක් නැති වෙන්න ගියපු දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්ව මම බේරුවා කියන හැඟීම මට ඇත්තටම තියෙනවා මම මේ ඉගෙන ගත්ත මේ දේ තුලින්.